අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා. මම ලහිරු ප්‍රසන්න. මම ඉගෙන ගත්ත පාසල තමයි උඩවැල මධ්‍යමා විද්‍යාලය. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටලා මම ඒ සාමර්ථ්‍යයයි බී සාමර්ථ්‍ය දෙකක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් මම ෆස්ට් කරනකොට මේ මට ලබා ගන්න පුළුවන් උනේ බී සාමර්ථ්‍ය සහ එස් සාමර්ථ්‍ය පමණයි. මට විභාගයට පෙනී සිටීම නිකන් නැවත මම සූදානම් වෙනවා. මම තීරණය කරේ විභාගයට මාස 3ක් පමණ කාලයක් තියලා. ඊට පස්සේ මම හිතුවා දැන් මේ සූදානම් වෙන්න පුළුවන්ද බැලතිලා පොඩි චකිතයක් තිබ්බා හිතේ. ඒක මට හම්බ වෙනවා මාස 3ක් පමණ කාලේ ඉඳන් අපේ සංගීත රාජපක්ෂ ගුරුතුමාගේ රිවිෂන් ක්ලාස් එක. කියන්නේ S එක B එකක් දක්වා වර්ධනය කරන්න අතිශයින් උපකාර වුණේ අපේ සර්ගේ මේ රිවිෂන් ක්ලාස් එකේ පේපර් කරා, තීර කොටස් ආවරණය කරා. ඒ කියන්නේ අමාරු කොටස් විභාගය. මේ ඉලක්කගත ප්‍රශ්න පත්‍ර ගොඩක් අපිට කරන්න අපේ සර්ගේ හැකියාව ලැබුණා. විශේෂයෙන්ම කියන්නේ අපේ ගුරුතුමා විටක ගායකයෙක්, පද රචකයෙක්, හොඳ චතුර දේශකයෙක්. ඒ වගේම ක්ලාස් එකේ කියන්නේ මාධ්‍ය අධ්‍යයන විෂයෙන් පමණක් නොවේ සාහිත්‍ය, කලාව, රසාස්වාදය. කියන්නේ අපි මිනිස්සුන්ට මුහුණ දෙන්න කොහොමද, සමාජයේ හැසිරෙන්න කොහොමද, යහපත් පුරවැසියෙක් වශයෙන් ගොඩක් ආදර්ශ ලබා ගන්න පුළුවන්. ගුරුවරයෙක් සමග අපිට ගොඩක් සමාජයේ පය ගහලා ජීවත් වෙන්නේ කොහොමද කියලා අපිට උගන්වපු ගුරුවරයෙක් තමයි අපේ සංගීත රාජපක්ෂ ගුරුතුමා. නැත්නම් මේ විභාග සතුට භුක්ති විඳින අවස්ථාවේ ඒ කියන්නේ මගේ මේ අනාගත අපේක්ෂාවේ සංගීතඥයෙක් වීම තමයි තිබ්බේ. ඒ කියන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල තේරීම තමයි මගේ සතුට සහ මේ සිහිනේ තුනේ. දැන් මේ සිහිනේට ළඟා වීමට මාධ්‍ය අධ්‍යයනයේ පැත්තෙන් විශාල පන්නරයක් ලෙස ලොකු දායකත්වයක්, ලොකු තල්ලුවක් මට ලබා දුන්නේ අපේ සංගීත රාජපක්ෂ ගුරුතුමාගේ පන්තියට සහභාගී වීම සමගයි. ඇත්තම සර්ට කියන්න ඕන විශේෂයෙන්ම මම ඇත්තම විභාගය අතල්ලා දාන්න හිටියේ මේ මාස 3ක් කාලෙක ඉඳන් මේ බී සාමර්ථ්‍යයක් ළඟා කරලා අනිත් සබ්ජෙක්ට් සම්බන්ධවත් මට උනන්දු කරවලා මේ විභාගේ පාස් වීමට උපකාර කර අපේ ගුරුතුමා සංගීත රාජපක්ෂ ගුරුතුමයාණන් බෙහෙවින්ම ස්තුතියි, හෘදයාංගම ස්තුතියි ඔබතුමාට පුද කරනවා.